මේක හැදුවේ කියාරා ඔයා මේ අවුරුද්දේ ගොඩාක් ඇචීව්මන්ට් කරගත්තනේ. ඒ නිසා මං හිතුවා ඔයාට පොඩි ගිෆ්ට් එකක් දෙන්න ඕනි කියලා. හරිද? පළවෙනි එක තමයි ඔයාගේ ඉස්කෝලේදී ඔයාට ගොඩාක් හොඳ යාළුවෝ ඉන්නවා. ඔයාගේ ටීචර් කෝ ඔයා හරිම loving and caring friend කෙනෙක් කියලා අනිත් අයට. ඒ නිසා මේකේ වෙනුවෙන්. Other side. මේක මොකක්ද ලියලා තියෙන්නේ? Love reading. ඔයා මේ අවුරුද්දේදී ගොඩාක් කතා පොත් කියවන්න පුරුදු වුණා. එතකොට දැන් ඔයාට තනියම ගොඩක් කතා පොත් කියවන්න පුළුවන්. ඔයා කතා පොත් කියවන්න ආසයි. I love reading the story books. Yes, I know. ඒකින්ද තමයි ඔයාට මේක දෙනවා. මේ අවුරුද්දේ ගොඩක් පොත් කියවන්න පුරුදු වුණා. ඔයාගේ එක ඉම්ප්‍රූව් වුණා. මම ඇත්තටම ඔයා ගැන ප්‍රවුඩ් ඒකට. Thank you. එතකොට මේක තමයි ඔයා මේ අවුරුද්දේ ඉස්කෝලේදී 3 achievements award ගත්තනේ. ඒක නිසා ඒකට තමයි මම ඔයාට මේක දෙන්නේ. මොකද මම ගොඩක් ආඩම්බරයි ඔයා ඒ ගණිපු දේවල් වලට ඔයා තනියම මේ දේවල් achieve කරා. මට ඇත්තට මේ ගැන ගොඩක් සතුටුයි. මේක ඒ නිසා. I do love getting rewards. මේක තමයි ඔයාගේ kindness එකට. ඒ කියන්නේ ඔයා හරිම කරුණාවන්තයි. ඔයා ඔයාගේ යාළුවන්ට උදව් කරනවා. ඔයා අනිත් අයට උදව් කරනවා. ඒක නිසා තමයි මේක ඔයාට දෙන්නේ. එතකොට තව වැදගත්ම එකක් තමයි ඔයා හරිම හොඳ big sister කෙනෙක්. ඔයාගේ මල්ලිලා දෙන්නව බලා ගන්නවා. අම්මි සමහර වෙලාවට මොනවා හරි වැඩකට ගිහිල්ලා හිටියොත් මල්ලිලා දෙන්නව පේන්නේ නැති වෙලාව තිබුණොත් ඔයා මල්ලිලා දෙන්නව බලා ගන්නවා. එයාලා මොනවා හරි දෙයක් කරනවද කියලා ඔයා බලනවා. ඔයා ඒ නිසා හරි responsible කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයා good big sister කෙනෙක්. Wait, can I fix this one? Yeah. මේකේ නිසා. Okay. එතකොට මේක ඔයා ඇත්තටම ලස්සනට චිත්‍ර අඳිනවා. චිත්‍ර අඳින එක වගේ ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඔයා good artist කෙනෙක් නේ. ඒ නිසා ඇත්තටම මං ආසයි ඔයා චිත්‍ර අඳිනවා ලස්සනට චිත්‍ර අඳිනවා. මේකේ නිසා. එතකොට මේ අන්තිම එක තමයි ගොඩක් ස්පෙෂල් එකක්. මේක ඔයා මේ අවුරුද්දේ කවුන්සිල් එකෙන් තිබුණු ආර්ට් කම්පිටිෂන් එකෙන් වින් කළා. ඔයාට ලැබුණු සල්ලි වලින් ඔයාටම කියලා බයිසිකලයක් ගත්තනේ. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම ගොඩක් සතුටුයි ඒකට. මම ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. මේකේ නිසා. I like it. ඔයාට සතුටුද? ඔයා මේ අවුරුද්දේ ගොඩාක් දේවල් achieve කරා. හොඳ ළමෙක් වෙලා හිටියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තානේ. අම්මා හැමතිස්සෙම ඔයා ගැන ප්‍රවුඩ් වෙනවා. ඔයා හරිම ලස්සන, හරිම හොඳ දරුවෙක්.